එල්ලි ආච්චාර වදන තමයි යන්නේ යාළුවයි මමයි. එයාට මූණ පෙන්වන්නත් බෑ කිව්වා. ඒක නිසා අපි ඔය හට්ටි මුට්ටු විතරක් පෙන්නලා මේ වැඩේ කරන්න තීරණය කළා. ඒ දැම්මේ නෙල්ලි. නෙල්ලි දාලා මෙන්න මෙහෙම ලිපට පිබින්න ඕනේ. මෙහෙම පිහියකින් ඇනලා බලන්න ඒක අල වගේ තැම්බිලාද කියලා. ඒ වෙනකම්ම තැම්බෙන්න ඕනේ අල වගේ. අර චුරුස් වෙනකම්ම තැම්බෙන්න ඕනේ. පොඩක් ඔන්නෝම අල්ලලා බලන්න තැම්බිලාද කියලා. ඒක වැටුණා. ඒ තැම්බිලා නම් ඕකේ. තැම්බිලා නැත්නම් not okay. ඔන්නෝම ලස්සනට අරින්න ඕනේ. ඔහොම පිගානෙට දාගන්න තැම්බුන නෙල්ලි ටික. තැම්බුන නෙල්ලි ටික පිගානෙට දාගෙන හැන්ද වතුරේගේ තියන්න ඕනේ. අනිවාර්යෙන් හැන්ද උතුරන වතුරේගේ තියන්න ඕන ඔහොම. ඒක එහෙම තියන්න. බොරු ඒක ගන්න. දැන් මේවා හොඳට තැම්බිලාද කියලා බලන්න ඕනේ. තැම්බිලා නම් මෙහෙම පොඩ්ඩක් ගෑරුප්පකින් තමයි අනින්න ඕනේ. මෙයාලගේ දර ගෑරුප්පක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා පිහියෙන් ඔන්නෝම මේ චුට්ට කපා ගන්න ලුණු මිරිස් වදින්න. නැත්තම් හරියන්නේ නැහනේ. උණුයි අත පිච්චි තමයි මේක අපි කරන්නේ. ඔහොම පොඩ්ඩක් බල්ලෙකුත් ඉන්නවා. ඊට පස්සේ චූරි තාච්චියක් අම්මා අප්පා හදන තාච්චිය ලිපේ තියලා ඒකට සීනි ටිකක් දාන්න. මතක ඇතුව අප්පා හදන එකම ගන්න බැනුම් අහන්නත් පුළුවන්. ඊට පස්සේ සීනි ටිකක් දාලා ඒකට ලුණු දාන්න. ඔන්නෝම ලුණු ඇඟිලි දෙකකින් දාන්න ඕනේ. කවදාවත් ඇඟිලි තුනක් පාවිච්චි කරන්න එපා. සීනි එක පොඩ්ඩක් කරුණාම ඒකට අර නෙල්ලි ටික දාන්න. නෙල්ලි ටික දාලා වතුර ටිකක් දාන්න. ඕක පොඩ්ඩක් ඔහොම ඒ හැටි ඕක පොඩ්ඩක් රත් වෙනකොට හරි යනවා. අපිට මොකක් හරි මග අරනවා වගේ සීන් එකක් තිබ්බා. දෙහි මේ දවස්වල හොයාගන්නවත් නෑනේ. ඊට පස්සේ ඒකට කෑලි මිරිස් දාන්න. උතුරගෙන එනකොට අර පැණියක උතුරගෙන එනකොට කෑලි මිරිස් හරි ගම් මිරිස් හරි දාලා ඔන්නෝම අර මේ වතුර වගේ ගතිය යනකන් තියලා ඔන්නෝම කප් එකකට ලස්සන දාගන්න. ඒක දැක්කමත් කටට කෙලවුරනවා. ඕක ඉවර වෙනකම් අපි කෑවා. ඉතින් සුපිරි යන පොඩි ළමයිනුත් කෑවා. ඉවරයි බයි.